ඉතින් ඔයා කුකුල් පාලනය කරන කෙනෙක් නම් ඔයාලට ගොඩක් වියදම් දරන්න වෙනවා. ඉතින් මේ කුකුල් පාලනය කරද්දී දරන වියදම් වලින් 70%වත් 80වත් අතර ප්‍රමාණයක් යන්නේ ඔයා කුකුලන්ට කෑම දෙන්න. ඉතින් මේකෙන් 50%ක් විතර අඩු කරගන්න පුළුවන් කිව්වොත් ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එක නම් බලවත් ඔයාලට මම කියලා දෙනවා කොහොමද ඒක කරන්නේ කියලා. එහෙනම් ඉතින් channel එක like කරන්න අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඉතින් වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. සාමාන්‍යයෙන් බිත්තර දාන කිකිලියොන්ට අපි දෙන්න ඕනේ ප්‍රෝටීන් වගේ දේවල් තමයි ගොඩක්ම. මොකද ඒගොල්ලොන්ට බිත්තර ලබා දෙන්න ඕන ඒ වගේ දේවල් ගොඩක් තීරණය වෙන්නේ මේ ප්‍රෝටීන් ලබා දෙන එකත් එක්ක. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම කඩෙන් කෑම එකක් ගේනවනේ මේ ගොඩක් මඩක් වෙන්නේ ප්‍රෝටීන්. මොකද ඒක තමයි ඒගොල්ලොන්ගේ ප්‍රධානම ආහාර මේක තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් තමයි. ඒකට සාමාන්‍ය බිත්තර හදන්න ගොඩක් ඕන වෙන්නේ ප්‍රෝටීන් ու කැල්සියම්. අපි මේක ඒගොල්ලොන්ට අනිවාර්යෙන් ලබා දෙන්න ඕනේ කෑම මොනව නතර කරලා. ඉතින් එතකොට ඕගොල්ලන්ට පුළුවන් ස්වභාවික ප්‍රෝටීන් මේකන ලබා දෙන්න විවිධ ක්‍රම පාවිච්චි කරන්න. ඉතින් ඒකේ පළවෙනි ක්‍රමය තමයි අපි කලින් වීඩියෝ එකක් කතා කරලා තියෙන ඇසෝලා වගාව. ඇසෝලා වගාව කියන්නේ පොඩි පාසි జాතියක් මම කලින් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලට පුළුවන් ඒකත් හොයලා බලන්න. ඒකේ මම කියලා තියෙනවා කොහොමද අපි ඇසෝලා වගාවක් හදාගන්නේ සහ ඒකේ වාසි. ඇසෝලා කියන්නේ සාමාන්‍ය පාසි జాතිය චූටි චූටි අය ඉක්මනින් බෝ වෙනවා. සාමාන්‍ය වල පොකුණක් වගේ තියෙනවා නම් අරගෙන ඉවරලා හදන්න පුළුවන්. මේ වලින් ඔයාලට පුළුවන් ඕගොල්ලෝගේ සත්තුන්ට අවශ්‍ය කරන ප්‍රෝටීන් ටික නිකම්ම ලබා දෙන්න අඩු වියදමකින්. අනිත් ටික තමයි පණුව වගාව. ඒ කියන්නේ ඔයාලට මේ කිව්වනේ අපිට හිතෙන වැඩි කොහොමද පණුව වගාව ගැන මම ඕගොල්ලොන්ට ඉස්සරහට වීඩියෝ එකක් කරන්න හිමීට ඒකේ වෙන්නේ ඕගොල්ලෝගේ සත්තුන්ට පණුව තියෙනවනේ දැන්. ඕගොල්ලෝගේ සත්තුන්ට ඕන කරන ප්‍රෝටීන් වගේ දේවල් ඒ පණුවෙන් ලබා දෙන්න පුළුවන්. මේක හදන්නේ පොඩි ටැංකියක් හරි මොකක් හරි වලක හරි ඕගොල්ලෝ එදිනෙදා ගෙදරින් අයින් කරන පළතුරු වර්ග එළවලු වර්ග පොඩි පොඩි කෑලි ටික තියෙන්නේ. අන්න ඒව ටික ඒ වලට දාලා ඉවරලා කාලයක් තිබ්බට පස්සේ ඒක නරක් කියලා ඉවරලා ඒ වගේ පණුව ඇති වෙනවා. ආන්ගේ පණුව තමයි ඔයගොල්ලෝ සත්තුන් ලබා දෙන්නේ. මේවා කාපුවාම ප්‍රෝටීන් ගොඩක් ඒගොල්ලොන්ට හම්බ වෙනවා. ඔයගොල්ලෝ අපිට හිතෙනවා ඒ වුණාට ඔයගොල්ලෝ සත්තු නිදැල්ලේ අරනවා නම් අනිවාර්යෙන් ඒගොල්ලෝ මේවා කනවා. ඉතින් ඒක අහන්න දෙයක් නැහැ. ඉතින් අන්න ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ප්‍රෝටීන් ලබා දෙන්න මේගොල්ලෝගේ ආහාර ප්‍රභවයේ ප්‍රධානම එක තමයි ඔයගොල්ලෝගේ සත්තු නිදැල්ලේ ඇති කරනවා. අනිවාර්යෙන් ඒගොල්ලෝ ශාක වර්ග ආහාරයට ගන්නවා. ඉතින් මේ ශාක වර්ග වල තියෙනවා විටමින් වර්ග, ಖನಿජ ලවණ මම අර කලින් කිව්වා වගේ සමහරට ඒ වගේ ප්‍රෝටීන් වගේ දේවල් තඩංගු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් ඒගොල්ලෝ නිදැල්ලේ යද්දි කනවා නම් ඇයි ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් මේවා ඔයගොල්ලන්ට වෙනම වයක් සත්තු කූඩුවක් ඇතුළේ නැති කරන්න ඔයාලට පුළුවන් මේවා වෙනම දෙන්න. ඒ කියන්නේ ගෙදර තියෙන ඔය පැලෑටි වර්ග තියෙන එක එක ඒවා කපලා අරන් ඒවල සත්තුන්ව දාන්න කන්න. ඒගොල්ලෝ කනවා නම් කයි නැත්තම් අයින් කරයි. කොහොමද ඒගොල්ලන්ට දෙන්නේ ඒව? හැම වෙලේම වගේ ඒගොල්ලොන්ට දෙන්න තියෙනවා නම් හොඳයි. ගස්නි විතියා. ඒතකොට සමහරට උද්දු පියලිය, කංකුම් වගේ දේවල් අන්න ඒක ගොඩක් ආසාවෙන් කනවා. අන්න ඒව ලබා දෙන්න ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ ඒව කනකොට ඒගොල්ලොන්ට අපිට නොදැනීම ඒගොල්ලොන්ට විටමින්, ಖನಿජ ලවණ වගේ දේවල් ගොඩක් කමලා ගොඩක් ලොකු පෝෂක පදාර්ථ ප්‍රමාණයක් මේ තනකොළ වලින් ඒගොල්ලෝ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ගෙදර අයින් කරන හරිය ඔයා සාමාන්‍ය එළවලු කඩේකින් හරි ගන්න පුළුවන් එළවලු පළතුරු වගේ දේවල්. අන්න ඒව ඔයගොල්ලන්ට පුළුවන් අරගෙන එන්න. ඉතින් මේ වගේ එළවලු අරන් ඇලිවලා පොඩි පොඩි කෑලි වල කපලා ඉදිච්ච එළවලු නම් ගොඩක් ඒ කියන්නේ අර සාමාන්‍යයෙන් ඉදිලා වගේ තියෙන එළවලු නම් ඔයාලට පුළුවන් නිකම්ම දාන්න ඒගොල්ලෝ කොටලා ඔක කාලා දානවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒවා ලබා දෙන්න. ඉතින් මේ වගේ දේවල් ලබා දෙනකොට ඒකෙත් අර කලින් කිව්වා වගේ විටමින් වගේ දේවල් හම්බ වෙනවා. ඔයා අනිවාර්යයෙන්ම මේවා ලබා දෙන්න පොඩි පොඩි කෑලි වල කපලා ලබා දෙන්න. සාමාන්‍ය ගොඩම්ම චූටි කරන්න ඕනේ නැහැ. සාමාන්‍ය එක කුකුලෙට කන්න පුළුවන් වෙන මට්ටමකට කපන්නකො. අන්න එහෙම වුණාට පස්සේ ඒගොල්ලෝ අනිවාර්යෙන් මේවා කනවා. කෑවට පස්සෙත් අර විදිහට පෝෂක පදාර්ථ ඒගොල්ලන්ට හම්බ වෙනවා. අනිත් එක තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ සත්තුන්ට හාල් මැස්සෝ වගේ දේවල් ඒ කියන්නේ ඔයා ගෙදර අයින් කරන හාල් මැස්සෝ ඔලු හාල් මැස්සෝ අපි ගත්තා කියන්නකො. හාල් මැස්සෝ අපි ඔලුව කඩනවනේ. ඒ ඔලුව පුළුවන් කොට සත්තුන් ලබා දෙන්න. ඉතින් හැබැයි මම ඊළඟට වීඩියෝ එකෙන් කතා කරනවා ගෙදර අයින් කරන හැමදේම ඔයගොල්ලෝ සත්තුන් ලබා දෙන්න බෑ. ඒක හොද නැති දෙයක්. ඒක ගැනත් අපි ඉස්සරහට කතා කරමු හිමීට. ඒකට ඔයගොල්ලෝ පුළුවන් මේ ගෙදරින් අයින් කරන දේවල් තෝරලා බේරලා අරගෙන ඔයගොල්ලෝ සත්තුන්ට ලබා දෙන්න. ඉතින් ඊළඟ එක තමයි මම ඔයාලට අනිවාර්යෙන් මේක කියන්නම හිටියේ ඔයගොල්ලෝගේ සත්තුන්ට ඔයාලට පුළුවන් රයිස් පොලිස් ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා දැකලා ඇති සාමාන්‍ය හාල් කොටන මෝළවල තියෙන්නේ. ආන්ගේ මෝළවල වල සාමාන්‍ය හාල් කුණවල නිවුඩ් කියලා එකක් පොඩි කුඩු జాතියක් අයින් කරනවා. අන්න ඒ කුඩු ටික ඔයාලට සල්ලි දීලා තමයි ගන්න වෙන්නේ. සල්ලි දීලා අරගෙන ඇවිල්ලා ඉවරලා ඒවත් ඔයගොල්ලෝ සතුන් ලබා දෙන්න පුළුවන්. මේකේ සාමාන්‍ය විටමින් A වගේ දේවල් හිටන් තියෙනවා. ගොඩක්ම තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් වගේ දේවල් තියෙනවා මේකේ. ඉතින් මේක තමයි ගොඩක්ම වැදගත් එක. මොකද ගොඩක් කට්ටිය කුඩු විතරක්ම දෙනවා. එහෙම වුණා කියලා වගේ විතරසන්න වැඩි වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ඔයගොල්ලෝ සතුන්ගේ බඩ පිරෙනවා සහ සාමාන්‍ය ගොඩක් කට්ටිය බොයිලර් සත්තු වගේ කියන්නේ බොයිලර් සත්තු නෙමෙයි මං කියන්නේ අර කුකුල ඇති කරන මසට වගේ නම් ගොඩක් කට්ටිය මේව වතුරත් එක්ක කලවම් කරලා කලපයක් වගේ හදලා කුකුලන්ට දෙනවා. මොකද එතකොට කුකුල ගොඩක් මහත් වෙනවා කියලා. ඒක ඇත්ත කතාව. මොකද මේ කාබෝහයිඩ්‍රේට් ගොඩක් තියෙන හින්දා
මේවා ගොඩක් දුන්නාම සත්තු ගොඩක් ලොකු වෙනවා එහෙම වෙනවා. එහෙම කියලා කිකිලිය ඔන්න දීලා හරියන්නේ නැහැ. කිකිලිය ඔය මසර නෙමෙයිනේ හදන්නේ බිත්තර ගන්න. ඒගොල්ලෝ එතකොට ඕන හරියට පෝෂ්‍ය පදාර්ථ ටික. ඔච්චර මහත් වුණත් වැඩක් නැහැ. මහත් වුණා කිකිලිය බිත්තර දාන්නේ නැහැ. ඒගොල්ලොන්ට ඕන කරන ටික හරියට හම්බෙන්න ඕනේ. අන්න ඒකද රයිස් පොලිස් ගොඩාක් දෙන්න යන්න එපා. එහෙම දුන්නොත් එම අනිවාර්යයෙන් ඔයාලට පාඩුවක් තමයි සිද්ධ වෙන්නේ. ඊළඟ තමයි ආහාර විදම සෑහෙන්න අඩු කරගන්න පුළුවන් ක්‍රමයක් මේක. මම අර කලින් කිව්වටියත් ඔක්කොම කරන ගමන් ඔයාලට පුළුවන් මේ සත්තුන් නිදැල්ලේ ඇති කරන්න. මේක ඉතාමත් සාර්ථක ක්‍රමයක්. හැබැයි ඔයාලට බලා ගන්න මේ සත්තු අනිත් සත්තුන්ගෙන් හානි වෙන්න පුළුවන් බල්ලෝ, මුගටියෝ, තලගොයියෝ වගේ සත්තු, ගැරඩි වගේ සත්තු ඇවිල්ලා මේ සත්තුන්ට කරදර කරනවා. අන්න ඒව ඔයාලට වළක්වා ගන්න පුළුවන් නම් නිදැල්ලේ ඇති කරන තමයි හොඳ වැඩේ. මොකද සත්තුන්ට ඕන කරන දේවල් එයාලම හොයාන ඔක්කොම ටික කනවා. පණුව කියන්නකො පණුවොත් එයාලා ආහාරගෙන කනවා. එතකොට ඒගොල්ලෝ ශාක වර්ග එව්වත් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් හාල්ලට ඔය වගේ ගෙදරින් අයින් කරන දේවල් එළියට දාලා දිනවා එව්වත් කනවා. ඔහොම කාලා කාලා ඒගොල්ලෝ කෑම හොයානවනේ අන්තිමේටම ඒගොල්ලෝ බඩ පුරව ගන්න වාටත් නොදෙනින්ම යාලටත් නොදෙනින්ම. ඒගොල්ලෝ හැබැයි කාලයක් කූඩේ ඇති කරලා ඉන්න ඕනේ. හැබැයි ඒ කියන්නේ ගිනාව ගාම පුළුවන් දාන්න පුළුවන් කිසි කේස් එකක් නැහැ. හැබැයි මේගොල්ලෝ බිත්තර දාන්න ගත්තොත් කැලෙත් එක්ක බිත්තර දාන්න පුළුවන් මෙහෙම ගියොත් එහෙම වුණොත් එහෙම. ඉතින් ඔයගොල්ලෝ කරන්න ඕනේ අනිවාර්යෙන් පොඩි කාලයක් කූඩු ඇතුලේ හදලා පොඩි චූටි කාලේ කූඩු ඇතුලේ හදලා බිත්තර දාන්න පටන් ගත්තට පස්සේ හිමීට එළියට උඩු කරන්න ඕනේ. මොකද අරගොල්ලෝ එකපාරම එළියට දැම්මම ඒගොල්ලෝනේ එළිය ගැන හරියට දැනුමකුත් නැහැ, කන්න ඕන දේවල් ගැන දැනුමකුත් නැහැ. එහෙම වුණාම මේගොල්ලෝ අනිවාර්යයෙන්ම මැරෙන්න ඉඩකඩ වැඩි. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ පරිසරය ගැන හරියට. පොඩි කාලෙම දැම්මොත් සත්තුන්ගෙන් හානි වෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. ඉතින් පොඩක් ලොකු වුණාට පස්සේ උදේට හදලා කැම ටික එහෙම හරියට දීලා ඉවරලා එළියට දාන්න. ඒගොල්ලෝන් කැම ටික හොයා ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ කාලයක් ගිහම හුරු වෙනවා මේකට. ඒ කියන්නේ හවස් වරු ඔයා උදේ වරුවේ දාලා හවස් වරුවේ කූඩ ඇතුළට ගන්න බෑ. එහෙම වුණාම දවස් දෙකක් කෙලවුවා. ඒගොල්ලෝ හවස් වෙද්දී හරියටම එළිය අඩු වීගෙන එද්දි පැය 24ට දාන්න ඕනේ නෑනේ. ඔයාට පුළුවන් අර උදේ වරුවේ සාමාන්‍යයෙන් උදේ කැම ටික තියලා 10 විතර පහුවෙලා මත්දාහනේ වගේ ඒ වගේ 12ට විතර වගේ අරින්න. ලෙවල හවස 6ට විතර වගේ පැය 6ක් විතර කාලයක් තියෙනවනේ මේ අතරතුර. මේකෙදි ඒගොල්ලෝ ඕන තරම් කනවා. ඔයාට තියෙන්නේ කූඩුව අරින්න ඒකම ඒගොල්ලෝ යනවා. ගිහින් වෙලා කාලයක් ඕක ඒගොල්ලෝ හුරු වුණාට පස්සේ ආයෙ කූඩුව නිකම් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ බිත්තර දානවා. ඊට පස්සේ හවස් වෙද්දී කූඩු වෙනවා. දොර වහන් තියෙන්නේ. අන්න ඒ වගේ දේවල් ඔයා try කරලා බලන්න. මොකද එතකොට ඕගොල්ලෝ පුළුවන් කෑම වියදම ගොඩක් අඩු කරගන්න. අනිත් එක තමයි ඔය කෑම වියදම අඩු කරගන්න තියෙන ඊළඟ එක තමයි ඔයාට පුළුවන් ඔයා ලබා දෙන කෑම ටික තියෙනවනේ. අන්න ඒ කෑම ටික ඉතිරි වෙන්නේ නැති වෙන ලබා දෙන්න. හරියටම ප්‍රමාණයට මැනලා සතෙට්ට ග්‍රෑම් 100ක්ද 130ක් අතර වගේ තමයි ලැබෙන්න ඕනේ. අන්න ඒ ටික මැනලා ඉවර වෙලා සත්තු ගාණෙන් ගුණ කරලා හරිය ප්‍රමාණයට කෑම දුන්නොත් කෑම ඉතිරි වෙනවා ගොඩක්. ඒ කියන්නේ කෑම භාජන වල නෙමෙයි ඉතිරි වෙන්නේ. ඔයා ගාව කෑම ඉතිරි වෙනවා. ඒතකොට කෑම වියදම ගොඩක් අඩු වෙනවා. ඉතින් මම හිතනවා ඔයාගේ මේ වීඩියෝ එක බලුවා නම් ඔයාට පුළුවන් වෙන්න ඇති මේක ගැන හොඳ දැනුමක් එකතු කරගන්න කොහොමද අපි කෑම වියදම අඩු කරගන්නේ කියලා. මොකද බිත්තර හදනවා කියන්නේ ඉතින් ලේසි දෙයක් නෙමෙයි. මොකද බිත්තර අඩු වෙනවා වැඩි වෙනවා. කෑම හරියට ලැබුණ නැත්නම් හරියට බිත්තර වැටෙන්නේ නැහැ. අන්න ඒවා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඔයාට තියෙන්නේ සත්තුන්ට ඕන කරන දේ කොහොම හරි විදියකින් දෙන්න. ඒ කියන්නේ ඔයාගේ සත්තුන්ට ඕන කරන පෝෂණ ටික ඔයගොල්ලෝ හරියට අධ්‍යයනය කරලා ඒ ටික කොහොම හරි විදියකින් ලබා දෙනවා නම් ඔයාට පුළුවන් බිත්තර රසයන ලබා ගන්න. මොකද පෝෂක පදාර්ථනේ අනිවාර්යෙන් ඕනේ. අන්න ඒක නිසා ඔයාට පුළුවන් මේ වැඩේ හරියටම කරගන්න. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් අපිව subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. මොකද මේ වගේ වීඩියෝ ගොඩක් අපි ඉස්සරහට දාන්න බලාපොරොත්තු වෙනවා වගේම කලින් කිව්වා වගේම අපේ channel එකේ වීඩියෝ ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් බලලා ඒක ගැන හොඳ දැනුමක් එකතු කරගන්න. එහෙනම් ඉතින් සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙනවා. ඔයගොල්ලෝ ජය වේවා. පරිස්සමින්